හෙලෝ ගයිස්, ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ටෙක් ස්පේස් එකේ තවත් බ්‍රෑන්ඩ් නිව් එපිසෝඩ් එකක් එක්ක. ඉතින් ඔයාලා මුලින්ම කියන්න තියෙනවා මම මගේ channel එකේ පොඩි කස්ටමයිස් ටිකක් කරලා තියෙනවා. මගේ channel එකේ name එක ටෙක් ස්පේස් කියලා වෙනස් කරලා තියෙනවා. කලින් තිබ්බ එර්නිත් අවි ඒ වගේම මගේ channel එකේ profile picture එක banner එක වගේ පොඩ්ඩක් edit කරලා මම ඒවා update කරලා තියෙනවා. ඉතින් ඔයාලට තව එකක් කියන්න තියෙනවා මම මගේ ඔක්කොම profile picture banners ඒවා ඔක්කොම edit කළේ Canva කියන software එකෙන්. Wow. විදියට Canva එකේ editing ගැන channel එකක් පටන් ගන්න කියලා හිතලා තියෙනවා. ඒ වගේම තව vlog channel එකක් පටන් ගන්න කියලා හිතලා තියෙනවා. ඉතින් දෙකක් තුනක් විතර එකපාර කරගෙන යන්න බැහැනේ. Nice. ඉතින් ඔයගොල්ලෝ කියන්න කොහොමද ඔයගොල්ලන්ට මුලින්ම ඕනේ මෙන්න මේ Canva editing එකද නැත්නම් vlog channel එකද කියලා. ඉතින් අන්නේ ඔයගොල්ලන්ට හිතෙන අදහස් පහලින් comment එකක් දාගෙන යන්න. ඒ ඊට කලින් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඒ Canva editing ගැන කරන channel එකට නමක් යෝජනා කරන්න පුළුවන්. Emotional damage. ඉතින් අන්නේ නමත් ඔයගොල්ලෝ පහලින් comment එකක් දාගෙන යන්න. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි යමු අද වීඩියෝ එකට. හෙලෝ ගයිස්, ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ටෙක් ස්පේස් එකේ තවත් බ්‍රෑන්ඩ් නිව් එපිසෝඩ් එකක් එක්ක. ඉතින් අද මේ එපිසෝඩ් එක කතා කරන්න යන්නේ මෙන්න මේ කෑෂ් වෙබ්සයිට් එක රියල් එකක්ද නැත්නම් ෆේක් එකක්ද කියලා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඔයගොල්ලෝ මේක බැලිය යුතුම වීඩියෝ එකක්. හරි, ඉතින් මුලින්ම ඔයාලා යූස් කරන බ්‍රවුසර් එකට ගිහිල්ලා කෑෂ් වෙබ් කියලා සර්ච් කරගන්න ඕනේ. හරි, ඉතින් කෑෂ් වෙබ් කියලා සර්ච් කරගත්තට පස්සේ අපිට ඔන්න ඔය විදිහේ ලින්ක් එකක් බලාගන්න පුළුවන්. අපි ඒක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ටිකක් ලෝඩ් වෙලා අපි එක්කගෙන යන්නේ මේ කෑෂ් වෙබ්ලගේ ඕපන් ඉන්ටර්ෆේස් එකට. හරි, ඉතින් අපි ටිකක් යටට ගිහිල්ලා බැලුවොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් watch brands කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේකේ ads click කරලා තමයි dollars earn කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙන invite friends කියලා අපි ඉතින් අපේ link එකෙන් එක friend කෙනෙක් join වුණොත් $5ක් ගෙවනවා කියලා තමයි මේගොල්ලෝ කියලා තියෙන්නේ. ඊට පස්සේ get paid කියලා තියෙනවා. ඉතින් අපි get paid වලට යන්න අපි මේකේ account එකක් හදාගන්නේ කොහොමද කියලා මුලින්ම බලලා ඉමු. ඉතින් sign up now කියලා තියෙන බටන් එක උඩ එකපාරක් ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. ඊට පස්සේ ඔතනට ඔයාලගේ full name එක දෙන්න. ඉතින් මම මෙතනට දෙනවා TechSpace කියලා. හරි, ඊට පස්සේ මෙතනට ඔයගොල්ලන්ගේ email address එක දෙන්න ඕනේ. හරි, ඊට පස්සේ මෙතනට හොද confirm password එකක් ඔයගොල්ලෝ ඇතුළත් කරගන්න ඕනේ. confirm password එකක් කිව්වේ capital simple අකුරු mix වෙච්ච ඉලක්ක mix වෙච්ච හොඳ password එකක්. හරි, අපි password එකක් ගහගත්තට පස්සේ මෙතනට අපේ birthday එක දෙන්න එනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතනට අනිවාර්යෙන් 18ට වැඩි birthday එකක් දෙන්න. මම 2011 ඒ වුණාට මම මෙතන 2000 කියලා තමයි දෙන්නේ. Nice. හරි, ඊට පස්සේ ඔන්න යටින් තියෙන I am not a robot කියන එකට ටික් එකක් දාලා මෙතන තියෙන sign up කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි, ඊට පස්සේ ඔන්න විදිහට creating your account කියලා මැසේජ් එකක් එක්ක අපිට බලා ගන්න පුළුවන් adding a registration fees කියලා අපිට $10කුත් එක්ක අපේ account එක. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක සරලවම account එකක් හදාගන්නේ. ඉතින් account එක හදාගන්නවත් අපිට විනාඩියක්වත් ගියේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට ඒකෙන්ම තේරෙනවා මේක fake එකක් කියලා. ඉතින් ඔයගොල්ලන්ට දෙන්න තිබ්බේ email එකයි password එකයි දීලා මේකට sign up වෙන්න විතරයි. ඉතින් මේක කිසිම එකේ address එකක් ඒ වගේම postal code එකක් ඒ මොකක්වත් අපිට දෙන්න තිබ්බේ නැහැ. ඉතින් අපි මේකේ බලමුකෝ මේක fake එකක් කියලා. අපි නිකන් ඉන්න හොඳ නැහැනේ. අපි මේක ඉදිරියට ගිහිල්ලා බලමු මේක මොකක්ද කියලා. හරි, ඉතින් ඔන්න ඔය ඉන්ටර්ෆේස් එකට අපිට ගියාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ account balance එක $10ක් කියලා පෙන්නනවා. ඒ $10ක් ඉන්නේ අපිට මේකේ මං කිව්වේ sign up bonus එක $10ක් දෙනවා කියලා. අන්නේ balance එක. ඉතින් අපිට දැන් වෙද්දි බලා ගන්න පුළුවන් ads පහක්. ඔයගොල්ලෝ මෙතන ads ආවොත් ඒවා close කරගන්න. හරි, ඊට පස්සේ මෙතන තියෙනවා complete කියලා. ඊට කලින් ඔයගොල්ලෝ බලන්න ads එනවා close කරගන්න ඕගොල්ලෝ. ඉතින් මේ තප්පර 35ක වීඩියෝ එකකට අපිට $7.57ක් ගෙවනවා. ඉතින් අන්න ඒ වගේ ඉතින් අපි මේක complete එක දෙමු. ඊට පස්සේ ඔයගලන්ට අලුත් window එකක් ඒක close කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට ආපහු ඒක complete දුන්නට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ message එකක් බලා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔන්න විදිහට අපේ ad එකට යනවා. ad එකට ගියාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තප්පර ගාණක් count වෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්නවා please wait 25 seconds එහෙම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ad එකේ මොකක්වත් කරන්න නැතුව පොඩ්ඩක් තප්පර 35ක් ඉන්න. හරි, එහෙම හිටියට පස්සේ අපි ඉමු. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක 5 එකේ ad එකක් තමයි play වෙන්නේ. ඒ වගේ එක එක විදිහේ ad play වෙනවා. හරි, ඉතින් ඔයගලන්ට බලා ගන්න තව තප්පර තියෙන්නේ 6යි 5යි 4යි 3යි 2යි 1යි. හරි, ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න skip කියලා බටන් එකක් එනවා. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගන්න.
ක්ලික් කරගත්තට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ account balance එක $10.57 තියෙනවා. හරි. ඉතින් අපි බලමු. දැන් අපි ඊළඟ ඇඩ් එකත් අපි තව එකක් ඔයගලන්ට මම තේරුම් ගන්න ක්ලික් කරන්න. ඉතින් ඒක පළවෙනි එක ක්ලෝස් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිය ඉන්ටර්ෆේස් එකට එනවා. හරි. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඉතින් යටින් පොඩි ලයින් එකක් වගේ යනවා. හරි. අන්නේ ලයින් එක ගියාට පස්සේ ඔයගොල්ලෝ මේ ඇඩ්ස් ක්ලෝස් කරගන්න. හරි. ඊට පස්සේ අපිට තවත් තප්පර 35ක් මේක බලාගෙන ඉන්න කියලා තියෙනවා. හරි. ඉතින් අපි තප්පර 35ක් තියමු. හරි. ඉතින් ඒක බලා ගන්න පුළුවන් ඔයගලන්ට මේ ඇඩ් එක ඇවිල්ලා තියෙන IQ ඔප්ෂන් එකෙන්. ඉතින් මේ IQ ඔප්ෂන් කියන්නේ ඉතින් ට්‍රේඩින් පැත්තට තියෙන ලොකු හොඳ සොෆ්ට්වෙයාර් එකක්. හරි. ඉතින් මේ ඔයගලන්ට මේ ගැන ඉදිරියට වීඩියෝ නම් අපි අමතක නොකර subscribe කරලා තියාගන්න. හරි. ඉතින් තව ඔයගලන්ට බලා ගන්න තියෙන තප්පර 10යි. හරි. ඉතින් ඔයගොල්ලෝ මේකේ මොකක්වත් ඔබන්න නැතුව තියන්න. හරි. ඉතින් තව තප්පර 3යි 2යි. හරි. ඔන්න skip කියන එක ආවා. ඉතින් අපි ඒක skip කරාට පස්සේ හරි. ඉතින් ඔයගොල්ලෝ බලන්න skip කරාට පස්සේ ඔයගොල්ලන්ගේ ඩොලර් බැලන්ස් එක තියෙනවා $11.19ක්. හරි. ඉතින් මම ඔන්න ඔය විදිහට මේ ඔක්කොම ඇඩ් ටික ප්ලේ කරගන්නම්. මේ ඔක්කොම ඇඩ් ප්ලේ කරන්න කිව්වොත් ඔයගොල්ලන්ට වෙලා නැති නිසා. හරි. හරි. ඉතින් මම වෙලා යන නිසා මගේ ඇඩ් ටික ඔක්කොම මම ප්ලේ කරගත්තා. ඉතින් ඔයාලා බලාගන්න මම දැන් මගේ account balance එක තියෙනවා $12.49. ඉතින් දැක්කම විනාඩි 5ක්වත් කියන අපි $2.5ක් රුපියල් ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ මේගේ ඇඩ්ස් ආවොත් ඔයගොල්ලෝ ක්ලෝස් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් comeback after කියලා තව පැය 24කට පස්සේ තමයි අපිට complete කරන්න තියෙන ඊළඟ ඇඩ්ස් 5 එන්නේ. හරි. ඉතින් අන්න ඒ විදිහට තමයි මේකේ ඇඩ් ක්ලික් කරලා අපි ඩොලර් ටිකක් earn කරගන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ විනාඩි 5ක්වත් ගෙන අපි ඩොලර් 3ක් විතර උපයලා තියෙන්නේ. ඉතින් අද දවසේ daily income එක ගත්තොත් අර අපිට දීපු sign up bonus එකත් එක්ක ඩොලර් 13ක්. හරි. ඉතින් මේකේ withdrawal ඇත්තටම දෙනවාද? withdrawal එකක් ගන්න අපිට මොනවද තියෙන්න ඕනේ benefits? අපි දැන් අන්න ඒ ගැන කතා කරමු. හරි. ඉතින් උගලන්ට බලා ගන්න පුළුවන් මේ වම් පැත්තේ කෙළවරේ තියෙනවානේ මේවා 4-5ක්. අන්න එකේ හතරවෙනිට තියෙනවා withdraw කියලා බටන් එකක්. අපි ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන් අලුත් window එකකින් open වෙනවා. ඒක close කරගෙන ආපහු withdraw එක එබුවට පස්සේ ඔයගොල්ලන්ගේ cash dip එකේ withdraw option එකට යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාලට මේකේ withdrawal එක ගන්න පුළුවන් කියලා තියෙනවා. PayPal, Skrill, ඒ වගේම තව Western Union, Google Play gift card මේ වගේ ගොඩක් ඒවාට ගන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ මිනිමම් withdrawal එකට අපිට කියලා තියෙන්නේ $70යි. හරි. ඉතින් මේකේ ads එන ඔයගොල්ලෝ ඒක close කරගන්න. හරි. ඉතින් අපි මේකේ withdraw කියන එකට එකපාරක් ඔයගොල්ලෝ බලමු. හරි. එහෙම එබුවට පස්සේ ඒක close කරගන්න. හරි. ඊට පස්සේ message එකක් එනවා check in your balance කියලා. ඊට පස්සේ තියෙනවා sorry you have not reached the minimum amount කියලා තියෙනවා. ඒ කියන්නේ $70ට වැඩි වෙන්න ඕනේ අපිට මේකේ withdrawal එකක් ගන්න. හරි. ඉතින් මේක $70 කියන්නේ referral ගෙන් $10කුයි ඒ වගේම අපේ ads click කරපු උපයෝග balance එකෙන් $60කුයි තියෙන්න ඕනේ. හරි. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඊළඟ option එකට තියෙන්නේ PayPal තමයි. ඉතින් PayPal එකේ $70 තියෙනවා. ඒකත් අර වගේමයි referral income එක $10ක් වගේම අපේ ads click කරලා earn කරපු එක $60ක් වෙන්න ඕනේ. හරි. ඉතින් අපි dashboard එකට ගිහිල්ලා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා කතා කරමු. ඉතින් මෙන්න මේ cash dip කිව්වොත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මෙන්න මේක real එකක් කියලා. ඉතින් 10%ක් වගේ තමයි මේක fake එකක් කියලා දැනගෙන ඉන්නේ. ඉතින් උගලන් මුලින්ම කියන්න තියෙන්නේ මේක අපිට register වෙච්ච ගමන්ම $10ක් අපිට pay කරනවා. හරි. ඉතින් මෙන්ගෙන් ඒ වගේම $10ට අමතරව පැය 24ක් විතර ඇතුළත ඔයගලන් $3ක් ad click කරලා උපය ගන්න පුළුවන්. ඉතින් ඒ ad තප්පර 30 වගේ ad තමයි. ඉතින් එහෙම බැලුවොත් දවසට ad 6ක් විතර තමයි play වෙන්නේ. එහෙම බැලුවොත් දවසට විනාඩි 5ක්වත් යන්නේ නැතුව අපිට $3ක් උපයගෙන තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට මේකේ withdrawal එකක් ගන්න පුළුවන්. ඉතින් withdrawal එකක් දෙනවද? අන්න ඒක තමයි ඔයාලගේ ඊළඟ ප්‍රශ්නය. ඉතින් අපිට මේකේ withdrawal එකක් ගන්න නම් අපිට කියලා තියෙනවා අපේ ඩොලර් ඉන්කම් එක $60ක් වගේම referral income එක $10ක් තියෙන්න ඕනේ කියලා. ඉතින් අපි මේකේ Google එකේ YouTube එකේ කොච්චර හොයලා බැලුවත් මේකේ සමහර අයගේ ඒ කියන්නේ ඩොලර් ඉන්කම් බැලන්ස් එක තියෙනවා $100 200 ඒ වගේ ඉන්කම් එකක් තියෙනවා. ඉතින් referral income එක ගත්තොත් referral 50 25 ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මේ එකකටවත් withdrawal එක නම් හම්බෙන්නේ නැහැ. අන්න ඉතින් මේකෙන් අපිට කියවෙන්නේ මෙන්න මේ site එක fake site එකක් කියලා. හරි. ඉතින් මෙන්න මේ site එක ගැන වැඩි විස්තර ඕන නම් පහලින් comment එකක් දාන්න.
ඒ වගේම අපිව අමතක නොකර දැන්ම subscribe කරලා තියාගන්න. මම ටෙක් ස්පේස්